හලෝ යාළුවනේ, අද මං කතා කරන්න හදන්නේ මං මීට කලින් කරපු වීඩියෝ එකට ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා ඕක වැරදි කියලා. ඒ වීඩියෝ එකේ මං කතා කරේ ඔයා මගේ පණ කියන මීනින් එක කොහොමද අරාබියෙන් කියන්නේ කියලා. ඔයා මගේ පණ කියද්දී අරාබියෙන් කියන්නේ ඉන්ති, ගර්ල් කෙනෙක් දිහා බලලා කියද්දී ඉන්ති රූහි. ඉන්ති රූහි. රූහ කියන්නේ අරබික් වලින් පණ. අර ස්පිරිට් එක කියන්නේ ඉංග්‍රීසි වලින් කියනවා නම් you are my soul නැත්නම් you are my spirit කියලා කියන්නේ. අන්න ඒ මීනින් එක තමයි ඉන්ති රූහි කියන මීනින් එක. රූහ කියන්නේ අරබික් වලින් අර soul එක. සිංහලෙන් හරියටම කියනවා නම් අර ආත්මය කියන්නේ. අන්න ඒ මීනින් එක. පණ ආත්මය අන්න ඒ මීනින් එක තමයි රූහ කියලා කියන්නේ අරබික් වලින්. ඉන්ති කියන්නේ ඔයා ගර්ල් කෙනෙක් දිහා බලලා කියද්දී රූහ් කියන්නේ ආත්මය, පණ කියන මීනින් එක. රූහි කියන්නේ මගේ ආත්මය, මගේ පණ කියන මීනින් එක. ඒකට ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා ඔක වැරදි. ඒක කියන්නේ ඉන්ති හයාති කියලා තමයි කියන්නේ කියලා. ඒක මම පැහැදිලි කරන්න ඕනේ. ඉන්ති හයාති කියන්නේ ඔයා මගේ ජීවිතය කියන මීනින් එක. you are my life කියන මීනින් එක තමයි ඉන්ති හයාති කියන මීනින් එක. සමහර කට්ටිය මෙසේජ් කරලා තිබ්බා ඉන්ති ගල්බි කියලා. ඔකත් වැරදි. ඉන්ති ගල්බි කියන්නේ you are my heart කියන මීනින් එක. ඔයා මගේ හදවත කියන මීනින් එක තමයි ඉන්ති. ඔයා ගල්බි කියන්නේ මගේ හදවත කියන මීනින් එක. එතකොට හරියටම කියන්නේ ඉන්ති රූහි කියන මීනින් එක තමයි කියන්නේ. ඉන්ති රූහි. ඔයා මගේ පණ ආත්මය කියන මීනින් එක. තව දෙයක් මම පැහැදිලි කරන්න ඕනේ, මේ වචනට අර්ථ දෙකක් තියෙනවා. සමහර කට්ටිය මෙසේජ් කරලා තිබ්බා මේක ඔයා යන්න කියන මීනින් එක ගර්ල් කෙනෙක් දිහා බලලා කියද්දි කියන්නේ මෙහෙමයි කියලා. ඒකත් හරි. ඉන්ති රූහි ඔයා යන්න කියලාත් පාවිච්චි කරනවා. ඒත් මෙතන තේරුම් දෙකක් තියෙනවා. ඉන්ති රූහි ඔයා මගේ පණ, ඔයා මගේ ආත්මය කියන මීනින් එක. අනිත් එක ඉන්ති රූහි කියලා ගර්ල් කෙනෙක් දිහා බලලා කියන්න පුළුවන් ඔයා යන්න කියලා මීනින් එකත් ඒකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ වචනෙට මීනින්ග්ස් දෙකක් තියෙනවා කියලා. ඉන්ති රූහි ඔයා මගේ පණ ආත්මය කියන මීනින් එක. ඉංග්‍රීසි වලින් කියනවා you are my soul නැත්නම් spirit කියන මීනින් එක. අනිත් එක තමයි ඉන්ති රූහි කියලා කියන්නේ ගර්ල් කෙනෙක් දිහා බලලා කියද්දී ඔයා යන්න කියන මීනින් එක. මේ මීනින්ග්ස් දෙකම තියෙනවා. මේකේ මීනින් එක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් කතා කරන අවස්ථාව අනුව. දැන් කවුරු හරි කාත් එක්ක හරි අර ආදරේ විදිහට කතා කරද්දී, රොමැන්ස් විදිහට කතා කරද්දී ඉන්ති රූහි කියද්දී ඒකේ මීනින් එක ඔයා මගේ ආත්මය, ඔයා මගේ පණ කියන මීනින් එක. නිකන් සාමාන්‍යයෙන් එදිනෙදා කතා කරද්දී ඉන්ති රූහි කියලා කියන්නේ ඔයා යන්න කියන මීනින් එක. ඒකට